ආයිබෝවන් අද අපි බලමුද මේ ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ පොතක් ගැන ඩේල් කානගීගේ. මිතුරන් දිනාගන්නේ කෙසේද? අර පොත නේද? ඔව් මිතුරන් දිනාගන්නේ කෙසේද සහ මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද කියන එක අපි ඒකේ ශ්‍රව්‍ය පොතේ මුල් කොටස් ටිකක් අරගෙනයි මේ කතා කරන්නේ. ඒක නම් ඇත්තම කාලයක් තිස්සේ මිනිසුන්ට බලපෑම් කරපු පොතක්. ඒකනේ දශක ගාණක් තිස්සේ මිනිසුන්ගේ ජීවිතවලට සබඳතාවලට කොච්චර බලපෑමක් වෙලාද කියලා හිතාගන්න තමාරුයි. ඒකේ තියෙන අදහස්වල සදාකාලික වටිනාකම තමයි ඉතින් ඒකට හේතුව. මොකද මිනිස් සම්බන්ධතා කියන එක කවඩත් අදාළයිනේ. හයි. එතකොට අද අපි මේ ගැඹුරට ගිහින් බලන්න හදන්නේ මොනවද මේ පොතෙන්? අද අපේ අරමුණ කානගීගේ අර මූලිකම අදහස් ටිකක් විමසන එක. විශේෂයෙන්ම අනිත් අයව තීරුම් ගන්න එකේ වැදගත්කම. අර විවේචනය ගැන කියන කාරණාත් එක්ක නේද? ඔව් විවේචනය ඇයි හරියට ප්‍රතිඵල දෙන්නේ නැත්තේ කියන එකයි අනිත් අයව තීරුම් ගන්න එකයි. ඒ දෙක ගැන. හොඳයි. එතකොට ඉතින් මේ කතාවෙන් අපිට එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් පාඩම් ටිකකුත් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අනිවාර්යෙන්ම ප්‍රායෝගික දේවල් තමයි කානගී වැඩිම අවධාරණය කරන්නේ. එහෙනම් පටන් ගමු. කොහොමද කානගී මේ අදහස් වලට එන්නේ මේකේ මුල කොතනද? කානගී මුලින්ම නිරීක්ෂණය කරනවා අපි හිතමු වෘත්තීය ජීවිතයක් කියලා. එතන සාර්ථක වෙන්න අර තාක්ෂණික දැනුම විතරක් මදි කියලා. එහෙමද? ඔව් එයා කියනවා ඒක 15% විතරලු බලපාන්නේ. යන්තම් 15%. ඔව්. ඉතිරි 85%ක්ම තීරණය වෙන්නේ එයා මානව ඉංජිනේරු විද්‍යාව කියලා කියන දේන්ලු. ඒ කියන්නේ අර මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය සම්බන්ධතා හසුරුවන දක්ෂකම. ඒක නම් ටිකක් හිතාගන්න තමාරුයි වගේ විශේෂයෙන්ම ඉංජිනේරුව වගේ අයට එීම. ඒක තමයි පුදුමේ. කානගී පදනම වගේ තැන්වලින් කරපු අධ්‍යයනයත් මේකම කියනවා. ඉංජිනේරුවෙකුණත් වැඩිම පඩිගන්නේ අර අනිත් අයව මෙහෙවන්න තමන්ගේ අදහස් හරියට කියන්න පුළුවන් කෙනාලු. ඒ කියන්නේ sannivedana කුසලතා, නායකත්ව කුසලතා වගේ දේවල්. හරියටම. ඒකයි කානගීගේ පන්තිවලට ඉංජිනේරුවෝ 5500කට වඩා අවිත් තියෙන්නේ. ජොන් ඩී රොකෆෙලර් අර කෝටිපතියා. ඔව්. එයා කියලා තියෙනවා මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැකියාව කියන එක කඩෙන් ගන්න පුළුවන් නම් හරියට සීනි හරි කෝපි හරි වගේ මම ඒකට මේ ලෝකේ තියෙන ඕනෙම දෙයකට වඩා ගෙවනවා කියලා. ඒ කියන්නේ මේ හැකියාවේ වටිනාකම ඉහළම තැන්වල ඉඳලම තේරුම අරන් ඉඳලා කියනවා. ඔව්. චිකාගෝ විශ්වවිද්‍යාලයේ එහෙම ලොකු සමීක්ෂණයක් කරලා තියෙනවා. ඩොලර් 25000ක් විතර වියදම් කරලා අවුරුදු 2ක් තිස්සේ. මොකටද? වැඩිහිටියෝ ඇත්තටම ඉගෙන ගන්න ආස මොනවද කියලා හොයන්න. ප්‍රතිඵල ආවම බලනකොට මිනිස්සු වැඩියෙන්ම උනන්දුයිලු සෞඛ්‍ය ගැන. හරි ඒක සාමාන්‍යනේ. ඊට පස්සේ දෙවනීටම උනන්දු මිනිස්සු ගැනමයිලු. ඒ කියන්නේ අනිත් ඒවා තේරුම් ගන්නේ කොහොමද? එයාලත් එක්ක හොඳින් ඉන්නේ කොහොමද? එයාලගේ කැමැත්ත දිනාගන්නේ කොහොමද? ඔය වගේ දේවල්. එතකොට ඒකට හරියන පොතක් තිබුණා නෑ. හරියටම ඒ කාලේ ඒ වගේ ප්‍රායෝගික පොතක් තිබිලා නෑ. අන්නේ ඒ අඩුව තමයි කානගීගේ පොතෙන් පිරුණේ. මේක නිකන් තියරි පොතක් නෙවෙයි නං කොහෙත්ම නෑ මේක අවුරුදු ගානක රිසර්ච් එයාගේ පන්තිවලට ආපු දහස් ගානකගේ අත්දැකීම් ඒක ඇත්තටම අර මානව සම්බන්ධතා පරීක්ෂණාගාරයක් වගේ ප්‍රායෝගිකව වැඩ කරන දේවල් තමයි එකතු කරලා තියෙන්නේ. ඒකයි එච්චර සාර්ථක වෙන්නේ නැත්තේ. හරි. එහෙනම් අපි අමුද පළවෙනි මූල ධර්මයට අර විවේචනය නොකර ඉන්න එක. ඔව්. පළවෙනි එක විවේචනය කිරීමෙන් හෙලා දැකීමෙන් හෝ පැමිණිලි කිරීමෙන් වළකින්න. බැලු බැල්මට අමාරුයි වගේ නේද? වැරද්දක් දැක්කම කට පියාගෙන ඉන්න එක. ඇයි කානගී කියන්නේද කරන්න කියලා? එයා කියනවා විවේචනය වැඩ කරන්නේ නැති වෙන්න හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි අපි කාව හරි විවේචනය කළොත් ඒ කෙනා ඉබේම වගේ ආරක්ෂක තත්වයකට යනවා. තමන්ව බේර ගන්න හදනවා. ඔව්. තමන් හරි කියලා සාධාරණීකරණය කරන්න හදනවා. ඉතින් එතකොට වැරද්ද පිළිගන්නවා වෙනුමට තවත් තමන්ගේ මතයෙම ඉන්නවා. ඒකරන් ඇත්ත අපිත් එහෙමනේ කවුරු හරි මොකක් හරි කිව්වොත් නෑ මං ඒම කලේ මේමයි කියලා හේතු කියන්න යන්නේ. හරියටම. අනිත් එක තමයි විවේචනයෙන් අර මිනිස්යාගේ අභිමානයට අර වැදගත්කම පිළිබඳ හැඟීමට හානි වෙනවා. හිත රිදෙනවා. හිත රිදෙනවා. අමනාපයක් ඇති වෙනවා. ඉතින් දිගු කාලේන හොඳ වෙනසක් එකකින් වෙන්නේ හරිම අඩුවෙන්. අර B.F. ස්කිනර් වගේ අයත් පරීක්ෂණ කරලා තියෙනවානේ. දඬුවමට වඩා අගය කිරීමෙන්, ත්‍යාග දීමෙන් ධනාත්මක දේවල් කරන මිනිස්සු පෙළඹෙනවා කියලා. හරි. එතකොට කානගී දෙන උදාහරණ අපරාධකාරයෝ ගැන කියන එක හරිම පුදුමයි නේද? ඒක නම් ඇත්තටම හිතන්න ඕන දෙයක්. සමාජයේම පිළිකුල් කරන අපරාධකාරයෝ
ටූගන් ක්‍රවුලි වගේ මිනිමරුවෙක්. ඔව්. අල්ලගන්න එනකොට ලියුමක් ලියලා තියෙනවා මගේ කබාය යට තියෙන්නේ මහන්සි වෙච්ච හදවතක් ඒත් ඒක කාරුණිකයි කියලා. පුදුමයි. ඇල් කපෝන් කිව්වලු එයා මහජන සේවකයෙක් කියලා. Tamanම දැක්කේමද? ඔව්. කානගී කියනවා සිං හිරගෙදර හිටපු සිරකරුවන්ගේ 9.4%ක්ම Taman වැරදි කියලා පිළිගන්නේ නෑලෝ. හැමෝම මොකක් හරි හේතුවක් කියලාව තමව සාධාරණීකරණය කරන්න. අපරාධ කාර්යෝවත් Tamanට දොස් කියාගන්නේ නැත්නම්. එතකොට අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද? අන්න ඒක තමයි කාරණේ. ඒකෙන් පෙන්නන්නේ විවේචනය කියන එක මිනිස් ස්වභාවයට කොච්චර පටහැනිද කියන එක. ඒබ්‍රහම් ලින්කන් ගැන බලන්න. ලින්කන්. එයා තරුණ කාලේ හරි සැරයිලු. අනිත් අයට විහිළු කරලා විවේචනය කරලා ලියුම් ලියනා. එකපාරක් ඒ වගේ එකක් නිසා ද්වන්ද සටනකටත් පැටළුණා. ඇත්තද? ඔව්. හැබැයි ඒ සිද්ධියෙන් පස්සේ එයා සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනා. පස්සේ කාලෙක අර සිවිල් යුද්ධය වෙලාවේ ඔව්. එයා පත් කරපු ජෙනරාල්වරු හරියට වැඩ කරන්නේ නැතුව පරදින කොටත් ලින්කන් ප්‍රසිද්ධිය යාලෝ විවේචනය කළේ හරි අඩුවෙන්. එහෙමද? ගෙටිස්බර්ග් සටනෙන් පස්සේ ජෙනරල් මීඩ් සෑර ලියුමක් ලිව්වලු. ඒත් යව්වේ නෑ. අයියේ. එයා තේරුම් ගත්තා ඒකෙන් වැඩක් වෙන්නේ නෑ අර මිනිස්යාගේ හිත රිදනවා විතරයි කියලා. ලින්කන්ගේ අදහස උනේ අර විනිශ්චය නොකරන්න එතකොට ඔයාවත් විනිශ්චය කරන්නේ නෑ කියන එක. ඒකේ ලොකු පාඩමක්. අර නූතන උදාහරණයක් තියෙනවනේ. අර පයිලට් කෙනෙක්. බොබ් හූවර්. ඔව් බොබ් හූවර්ගේ කතාව එයාගේ යානේට වැරදි ඉන්ධන දාපු කාර්මිකයා. එයා මොකද කළේ? සාමාන්‍යයෙන් විදි කෑ ගහලා බනිනෝනේ. හූවර් එහෙම කළේ නෑ. එයා අර කාර්මිකයා ළඟට ගිහින් අත තියලා කිව්වලු මට විශ්වාසයි ඔරා ආයේ මේ වගේ දෙයක් කරන්නේ නෑ කියලා. ඒ නිසා හෙටත් මගේ 51 එක රෙඩි කරන්නේ ඔයා තමයි කියලා. ඇත්තටම? ඔව් බලන්න ඒකේ තියෙන බලය දොස් කියනවා වෙනුවට අවබෝධය දිරිගෙන්වීම. ඒකෙන් අර මිනිස්සෙගේ වගකීම තවත් වැඩි වෙනෝනේ. අනිවාර්යෙන්ම. ඉතින් මේ ඔක්කොම උදාහරණ වලින් කානගී කියන්න හදන්නේ මිනිස්සුන්ව හෙලා දකින එක, විවේචනය කරන එක වැඩක් නෑ. ඒ වෙනුවට යාළුවා තීරුම් ගන්න try කරන්න කියන එක. සියල්ල දැනගත්තම සියල්ලට සමාව දෙන්න පුළුවන් කියනවා වගේ. අන්න ඒ වගේ දෙයක්. අපි අනිත් කෙනා ඉන්න తත්වය, යාගේ හැඟීම් තීරුම් ගත්තම විවේචනය කරන්න තියෙන උවමනාව අඩු වෙනවා. සංවේදී වෙන්න පුළුවන්. දෙවියන් පවා අන්තිම දවස් වෙනකන් ඉන්නවනම් විනිශ්චය දෙන්න. අපි කවුද ඉක්මන් වෙන්නේ නේද? ඉතින් පළවෙනි මූලධර්මයේ විවේචනය එපා තේරුම් ගන්න. හරිම පැහැදිලි. එතකොට විවේචනය කරන්නේ නැතුව මිනිස්සුන් ලවා වැඩක් කරගන්නේ කොහොමද? යහපත් දෙයකට පොළඹවන්නේ කොහොමද? කානගී කියනවා නේද? මොකක්ද මහා රහසක් තියෙනවා කියලා. ඔව්. මිනිසුන් මෙහෙයවීමේ මහා රහස. ඒක තමයි කෙනෙක් ලවා දෙයක් කරව ගන්න තියෙන එකම ක්‍රමය. එකම සාර්ථක ක්‍රමය. ඒ දේ කරන්න එයා තුලම ආසාවක් ඇති කරන එක. ආසාවක් ඇති කරන එක. ඕ බලෙන් බය කරලා වැඩක් කරගන්න පුළුවන්. ඒත් ඒක හරියන්නේ එක කාලයකට විතරයි. අන්තිමට නරක ප්‍රතිඵල එන්නත් පුළුවන්. හැබැයි කෙනෙක් ඇත්තටම කැමැත්තෙන් දෙයක් කරනවා නම් එයා ඒක හරියට කරනවා. හරි. එතකොට ආසාව ඇති කරන්නේ කොහොමද? අපි මොනවද තීරුම් ගන්න ඕනේ? ඒකට අපි මිනිස් ස්වභාවය ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. මොකක්ද මිනිස්සුන්ව ඇත්තටම පොළඹවන්නේ? අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ ඔව්. ලිංගික ආශාවයි ශ්‍රේෂ්ඨ වෙන්න තියෙන ආශාවයි කියලා. හැබැයි ජොන් ඩුයි කියන දාර්ශනිකයා කියනවා තවත් දෙයක්. එයා කියනවා මිනිස් ස්වභාවයේ තියෙන ගැඹුරුම පෙළඹවීම තමයි වැදගත් වෙන්න තියෙන ආශාව කියලා. The desire to be important. වැදගත් වෙන්න තියෙන ආශාව? ඔව්. ඒක හරිම බලවත්ලු. විලියම් ජේම්ස්ුත් කියනවා. එයා මොකද කියන්නේ? එයා කියනවා මිනිස් ස්වභාවයේ ගැඹුරුම මූලධර්මය තමයි අගය කරනු ලැබීමට තියෙන දැඩි ආශාව කියලා. The craving to be appreciated. නිකම්ම ආසාවක් නෙවෙයි craving එකක්, දැඩි ආශාවක්. ඒ කියන්නේ අපි හැමෝටම ඕනේ අනිත් අය අපිව අගය කරනවට, අපි වැදගත් කියලා හිතනවට අනිවාර්යෙන්ම. ඒක තමයි ලොකු ජයග්‍රහණ පිටිපස්සේ තියෙන එන්ජින් වගේ මිනිස්සුන්ව සත්තුන්ගෙන් වෙන් කරන එක දෙයක් තමයිලු ඒක. කානගී එයාගේ තාත්තා ගැන උදාහරණයක් කියනවා. එයාගේ තාත්තා ඌරන්ව ප්‍රදර්ශනවලට දාලා නිල් පටි දිනාගත්තම හරි ආඩම්බරෙන් ඒ පටි පෙන්වලු. සතාට ඒකේ වටිනාකමක් නෑ, ඒත් මිනිසාට ඒ වැදගත්කම ඕනේ. ඒකනේ ලින්කන් නීතිය ඉගෙන ගත්තේ, ඩිකන්ස් පොත් ලිව්වේ, රොකෆෙලර් සල්ලි හෙව්වේ, මේ හැම එකකටම යටින් මේක තියෙනවා. ඔව්. අපි අලුත්ම ෆැෂන් පස්සේ යන්නේ, ලොකු ගෙවල් හදන්නේ, අපේ ළමයි දක්ෂයි කියලා කියන්නේ, මේ ඔක්කොම පිටිපස්සේ තියෙන රාණිත් අයගෙන් ලැබෙන පිළිගැනීම, වැදගත්කම පිරිබන්න හැඟීම. හැබැයි මේක අනිත් පැත්තට වැඩ කරනව නේද? නරක පැත්තට. හරියටම. සමහරු මේ වැදගත්කම හොයන්නේ වැරදි පාරවල් වලින්.
කල්ලි ගැහෙනවා, අපරාධ කරනවා. ප්‍රසිද්ධ වෙන්න. ඔව් මොකක් හරි විදිහකින් සමාජයේ අවධානය ගන්න. අර ඩිලින්ජ වගේ අය තමන්ගේ නරක නම ගැනත් ආඩම්බර වුණා. මම තමයි ඩිලින්ජ කියලා කිව්වා. ඒ කියන්නේ කෙනෙක් වැදගත්කම හොයන විදිහෙන් එරාගේ චරිතයත් පේනවා. ඔව් රොකෆෙලර් එක හොයාගත්තේ මිනිසුන්ට උදව් කරලා. ඩිලින්ජ එක හොයාගත්තේ මිනිසුන්ට කරදර කරලා. දෙන්නම හෙව්වේ එකම දේ. ගිය පාරවල් තමයි වෙනස්. හරි. එතකොට මේ වැදගත් වෙන්න තියෙන ආසාව අපි තේරුම් ගත්තා. දැන් කොහොමද මේක හොඳ විදිහට පාවිච්චි කරන්නේ? අන්න එතනට තමයි කානෙගීඩේ දෙවනි මූලධර්මය එන්නේ. මිනිස්සු මේ තරම් වැදගත්කමට අගය කිරීමට ආසනම් ඒ අවශ්‍යතාව අවංකව සපුරන එකෙන් පුදුම ප්‍රතිඵල ගන්න පුළුවන්. මෙතන අර අවංක කියන එක හරි වැදගත්. නිකම් බොරුවට හොගලන එක නෙවෙයි. චාටුබස් නෙවෙයි. නෑ. ඇත්තටම හිතේ තියෙන අගය කිරීමක්. අර චාල්ස් ශ්වාබ්ගේ කතාව බලන්න. අර ලොකු පඩියක් ගත්ත බලුස්සයා. ඔව්. අවුරුද්දකට ඩොලර් මිලියනයක්. ඒ කාලේ හැකේට හිතාගන්න බැරි ගාණක්. එයාම කියනවා එයාට ඒ පඩිය ලැබුණේ වාණය කෙන දන්න නිසා නෙවෙයි මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන්කම නිසා කියලා. එතකොට එයාගේ රහස. එයාම කියනවා මගේ මිනිස්සුන්ව උනන්දු කරවන්න මට තියෙන හැකියාව තමයි මගේ ලොකුම වත්කම. කෙනෙක්ගේ හොඳම දේ එළියට ගන්න පුළුවන් අගය කිරීමෙන් සහ දිරිගැන්වීමෙන්. මම කවදාවත් කාවත් විවේචනය කරන්නේ නෑ. මම ප්‍රශංසා කරන්න ආසයි, දොස් කියන්න කැමති නෑ. මම දෙයකට කැමති නම් ඒක හදවතින්ම අනුමත කරනවා, නොමසුරුව ප්‍රශංසා කරනවා. ඒකනම් හරිම බලගතු ප්‍රකාශයක්. ඒත් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔකේ අනිත් පැත්ත නේද? ඒකනේ මොකක් හරි වැරද්දක් දැක්කොත් කෑ ගහනවා. ඒත් හොඳ දෙයක් දැක්කොත් මුකුත් කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට හැමයි. අර ඇන්ඩ්‍රු කානගී, රොකෆෙලර් වගේ අයත් සාර්ථක වුණේ මේ අවංක අගය කිරීමේ හැකියාව නිසා කියලාත් කියනවා. රොකෆෙලර් එයාගේ අර පාඩු කරපු හවුල්කාරයට බැන්නේ නෑ නේද? නෑ. එයා පාඩුවෙන් බේරගත්ත ටිටගෙන ප්‍රශංසා කළා. ඒකෙන් අර මිනිස්සයා තවත් දිරිමත් වෙලා වැඩ කළා. එතකොට මේ ඔක්කොමගේම හරය තමයි මිනිසුන්ගේ අර වැදගත් වෙන්න තියෙන ආසාව තේරුම් අරගෙන එයාලව අවංකව අගය කරන එකෙන් එයාලව පොළඹවන්න පුළුවන් කියන එක. නිත්‍ය වශයෙන්ම. විවේචනයෙන් මිනිස්සු වැටෙනවා, ආරක්ෂාකාරී වෙනවා, අමනාප වෙනවා. හැබැයි අවංක අගය කිරීමෙන් එයාලා දිරිමත් වෙනවා. එයාලගේ හොඳම දේ එළියට එක මලකට සාත්තු කරනවා වගේ. වතුර දාලා පෝර දාලා. කෑගාලා වැඩක් නැහැ. හරියටම මිනිස්සුත් ඒ වගේ තමයි. හරිම වටිනා කාරණා ටික. ඒකට අපි අද කතා කරපු දේවල් සාරාංශයක් විතර ගත්තොත් එකක් තමයි විවේචනය ගොඩක් වෙලාවට නිෂ්ඵලයි කියන එක. ඒකෙන් මිනිස්සු ආරක්ෂාකාරී වෙනවා. අනික තමයි අර මිනිස්සුන්ගේ ගැඹුරුම ආශාවක් වෙන වැදගත් වෙන්න අගය කරනු ලබන්න තියෙන වුවමනාව තීරුම් අරගෙන අවංකව අගය කිරින්නෙන් එයාලව ධනාත්මකව පොළඹවන්න පුළුවන් කියන එක. මේවා නිකම් තියරි නෙවෙයි කානගීගේ අත්දැකීම් එක්කන ප්‍රායෝගික දේවල් වීමත් වැදගත්. වැදගත්ම දේ තමයි මේව නිකන් දැනගෙන ඉන්නවට වඩා පොණ්ඩක් එදිනදා ජීවිතේ පාවිච්චි කරලා බලන එක. පොඩි තැනකදී හැරි. විනේචනය කරන්න කට හදනකොට පොඩ්ඩක් නතර වෙලා. ඔව්. අනිත් කෙනා දිහා බලලා එයාගේ පැත්තෙන් හිතලා අගය කරන දෙයක් හොයන්න try කරන එකෙන් වෙනසක් වෙන්න පුළුවන්. මේක ඇත්ත. එහෙනම් අපි අද මේ කතාව ඉවර කරමු අන්තිම සිතුවිල්ලක් එක්ක. අහගෙන ඉන්න අයටත් හිතන්න දෙයක්. හොඳයි. මෙහෙම හිතමු. ඔයා මෑතකදී කාත් එක්ක හරි කතා කරපු වෙලාවක්. සමහර විට ඔයා කාව හරි විවේචනය කළා. නැත්නම් ඔයාව කවුරු හරි විවේචනය කළා. එදා අර අනිත් කෙනාගේ වැදගත් වෙන්න තියෙන ආසාව ඔයා තේරුම් අරගෙන පොඩි හරි අවංක අගය කිරීමක් දුන්නා නම් ඒ සිද්ධිය වෙනස් වෙන්න තිබුණද? හිතන්න වටිනවා. එහෙම නැත්නම් අර පියාට අමතක වෙයි කතාවේ තාත්තා වගේ අපි අනිත් අය දිහා බලන්න අපේම මිම්ම අපේ බලාපොරොත්තු. සමහර විට ටිකක් සැර වැඩිද? ඒ මිම්ම පොඩ්ඩක් ලිහිල් කළොත් අපේ සම්බන්ධතාවලට මොන වගේ බලපෑමක් වෙයිද? ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.